මේ වෙනකොට ගුවන් ගමන් පිළිබඳ අවධානයෙන් සිටින ඔබට වැදගත් ප්‍රවෘත්තියක් අප සමීප කරන්නට බලාපොරොත්තු වන්නේ. පසුගියදා ඉන්දියාව සහ පාකිස්තානය තමන්ගේ ගුවන් පතයන් වසා දැමීම සිදු කරනු ලැබුවා ඇතිවුණු යුද්ධමය තත්ත්වයන් සමග. කෙසේ වෙතත් මේ වන විට එක්සත් අරාබි එමිරාජ්‍යයේ ගුවන් යානාවන් තමන්ගේ ගුවන් මෙහෙයුම් සම්බන්ධයෙන් ගන්නා ලද තීරණ පිළිබඳවයි අප අවධානය යොමු කරන්නේ. පාකිස්තානය සහ ඉන්දියාව ප්‍රධාන රාජ්‍යයන් දෙක යම් ආකාරයක සටන් විරාම ගිවිසුමකට අවතීර්ණ වී තිබෙනවා. ඒ අවතීර්ණ වීමත් සමග බ්‍රිතාන්‍ය ගුවන් එක්සත් අරබ් එමිරාජ්‍ය ගුවන් සේවාවන් UAE carriers මේ වෙද්දී තමන්ගේ ගුවන් මෙහෙයුම් යලි ආරම්භ කරන්නට තීරණය කර තිබෙනවා. එමිරේට්ස්, ඉතිහාඩ් සහ එයා අරබියා කියන ගුවන් යානාවන් ගුවන් සේවාවන් ඉරිදා එනම් මැයි 11 වනදා සිට කොටසක් partial service resumption නැත්නම් කොටසක් ගුවන් ගමන් ආරම්භ කරන්නට සූදානම් බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව පාකිස්තානයට ගුවන් ගමන් සිදු කිරීම සිදුවනු ඇති ongoing situation පවතින තත්ත්වය පාදක කර ගනිමින් ගුවන් ගමන් පියවරින් පියවර ආරම්භ කරන්නට ඕන උත්සාහ දරන බව ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විට පාකිස්තාන එයාපෝට් ඔතොරිටි එක PAA එක නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. ඔවුන්ගේ සම්පූර්ණ ගුවන් පතයම සියලුම ගුවන් ගමන් සඳහා විවෘත කළ බව. ඒ කියන්නේ NOTAM එක. ඒ කියන්නේ national wide and release the update notice to airmen NOTAM එක හරහා මේ වෙද්දී නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ වගේම ඔවුන් සතුව පවතිනා වූ සියලුම ගුවන් තොටුපළ ගුවන් ගමන් සඳහා විවෘත වන බව ඔවුන් නිවේදනය කර තිබෙනවා. ඒ වගේම තමයි පාකිස්තාන AA එක PAA ඒ කියන්නේ එයාපෝට් ඔතොරිටි එක නිවේදනය කර තිබෙනවා. සියලුම මගීන්ට ඔවුන්ගේ අදාළ ගුවන් සේවාවන් සම්බන්ධ කර ගනිමින් අවශ්‍ය කරන ගුවන් ගමන් පිළිබඳ තොරතුරු ලබා ගන්නා ලෙස. ඒ වගේම තමයි ඇතැම් අවස්ථාවන් වලදී යම් ආකාරයක ගුවන් තොටුපළ ආශ්‍රිත තදබදයක් නැති විය හැකි ගුවන් ගමන් සම්බන්ධයෙන් ගැටලු පැන නැගී හැකි. ඒ නිසා ඒවා විසඳා ගැනීමට කළ යුතු හොඳම දේ තමයි ගුවන් සමාගම අමතමින් ඊට අදාළ වුණු නිසි ක්‍රමවේද පිළිබඳ තොරතුරු ලබා ගැනීමයි. විශේෂයෙන්ම මේ වෙද්දී ඉන්දියානු පාකිස්තාන අරබුදේ යම්තාක් දුරකට සමතයකට පත්වීමත් එක්ක තමයි මේ තීරණයට එන්නේ. ඒ වගේම සෙනසුරාදා වන විටදී එයාපෝට් ඔතොරිටි ඔෆ් ඉන්දියා AAI එක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. own temporary close of 32 airports across the northern and western India to all civil flight operations. ඔවුන් ගුවන් තොටුපළ 32ක් වසා දමනු ලැබුවා උතුරු සහ බටහිර ඉන්දියාවේ සිවිල් ගුවන් ගමන් වලට අදාළව. එය මැයි 9 වනදා සිට මැයි 14 වනදා දක්වා බලපැවැත්වෙන බවයි ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවේ. කෙසේ වෙතත් වාර්තා වන තොරතුරු වලට අනුව තාමත් ඉන්දියානු ගුවන් මෙහෙයුම් පිළිබඳ නිශ්චිත තොරතුරක් වාර්තා වන්නේ නැහැ. ඒ අනුව ආදම්පූර්, අම්බලා, අමෘත්සර්, අවන්තිපූර්, බතින්දා, භුජ්, බිකයින්, චන්දිගර්, හල්වාරා, හින්දූන්, ජයිස්මල්, ජම්මු, ජමන්ගා, ජෝධ්පූර්, खंडाला, कंगरा, केसोड, किशांत, कुल्लू मनाली, ले, लुडाशिया, मुंड्रा, नालिया, पठानकोट, पटालिया, पोरबंदर, राजकोट, ज़ाज़ावा, शिमला, श्रीनगर, තෝයිසි, උත්තරායි මේ කියන ගුවන් ගමන් පිළිබඳ තවමත් ඔවුන් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර නැහැ. There have been no official update from AAI. තවමත් නිල වශයෙන් මෙවයි ගුවන් ගමන් ආරම්භ වනවාද කියන කාරණය පිළිබඳ ඔවුන් නිවේදනයක් නිකුත් කර නැහැ. ඒ වගේම තමයි මේ වෙනට අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් ගමන් බොහෝමයක් ඉන්දියාව විශේෂම දිල්ලි සහ මුම්බයි සම්බන්ධ කරන ඒවා අද යම් ආකාරයක ප්‍රමාදයකට ලක් පැති බවට තොරතුරු වාර්තා වෙනවා. කෙසේ වෙතත් පාකිස්තානය සහ ඉන්දියාව අතර සටන් විරාම ගිවිසුමකට අවතීර්ණ වී පැවතියද තවමත් යම් ආකාරයක ගැටුම්කාරී ස්ථාපනයන් ඇතිවෙමින් පවතින බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ නිසා මේ යම් ආකාරයකින් ගුවන් මෙහෙයුම් ක්‍රියාවලියට පැහැදිලි ප්‍රශ්නයක් වනු ඇතිද බව මේ වන විට සංවාදයට බඳුන් වන කාරණයයි. කෙසේ වෙතත් පාකිස්තානයේ තමන්ගේ සම්පූර්ණ ගුවන් පතේ වසා දමා තිබුණත් දැන් ඔවුන් ඒ විවෘත කරනවා. නමුත් ඉන්දියාව මැයි 14 වනදා වන තෙක් තමන්ගේ ගුවන් පතේ විවෘත කිරීම පිළිබඳ තවමත් පවතින ප්‍රශ්නාර්ථයක්. කෙසේ වෙතත් සිවිල් ගුවන් යානාවල ආරක්ෂාව ඉතා දැඩිව තහවුරු කළ යුතුයි. මේ යුද්ධයන් අවස්ථාවන් වලදී යම් ආකාරයකින් එල්ල කරන ලද ප්‍රහාර නිසා සිවිල් ජනතාව තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවපු අවස්ථා ඕනෑ තරම් ශ්‍රී ලංකාවේ අපි ඉතිහාසය තුල හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා ගුවන් ගමන් මැද පෙරදිග ජනතාවට ඉතාමත් වැදගත් වේවි අපේ විදේශගත ශ්‍රමික සියලු දෙනාටම මෙන්න මේ ආකාරයෙන් තමයි දැනට ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් වුණු තීන්දුව తీරන පාකිස්තානය සහ ඉන්දියාව කෙන තිබෙන්නේ.